හරි බං ඉතින් ඔන්න ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ ග්‍රෑනි වන් බා තුක්කු චීරෝදි හදන්නට හරි අපි හදමු දින්නද ග්‍රෑනීට සම්බල් කාලේ නැත්තම් ඔකිට අද දිනවා අනි මන් දන්නේ නැහැ දැන් ඌව කරගෙන ඉන්න වෙලාවන්නේ එමියා කනි තව පොඩ්ඩින් කියලේනවා මේ රිච්චවල් දාලා හින්දා කවදා හරි මම මැරෙනවා බා දැන් ග්‍රෑනි ෂුවර් එන්න ඕනේ උතට ඒ බං අපි වීඩියෝ එක දාලා තිබ්බේ බං ග්‍රෑනි ඉන්න ගේම් එක කොහම හෙඩ්සෙට් එක හරි බං හෙඩ්සෙට් එක ඕනේ අපි නෝමල් ගහමු වරින් ග්‍රෑනි පයින් ගන්න ඔකේ දින්නේද මම ශම්බෝලත් එක්ක බත් කන්න බං අන්න අතර අර්ගා තියනවා බං ඕක ඕනේ ගහන්න ගහන්න බං අද දින්නේ ග්‍රෑනිට පොත් ගොඩක් තියෙනවා බං මේකේ ඔය පොත් ගොඩ ඇතුලේ බලන්න හෙඩ්සෙට් එක කැඩියේ වරින් යකෝ පයින් ගන්න ඔකිට මං කියන්නේ ड्रॉप कर पा दंगा तेज दन्ने वादन दी कोबी अमु गावे आई दन्ना नी दिन अमु म गावे बोक जागा तरले ने मंगे तो हेने गणी ने शादी वन ओका इन कर पा ओ इने पे शुदु नंगी वारेंगे को म खालू नंगी पयंगान දෙක්කේ නෑනේ මම ශබ්දයක් ආව ඩිගි ඩිගි ගන්න. හරි බං. දැන් ඉතින් ඩැනි පල්ලෙහාට යනවා නම් මගේ වාසනාවන්තකම. වරින් යකෝ පල්ලෙහාට. කී අරහෙට නම් යන්නේ. හරි බං මොකක් හරි. පල්ලෙහාට ගියොත් කියලා වෙනවා. එන්නේ හින්දා කිව්ව උඩට කින්න ගන්න ඕනේ. වරින් රෑනි ඔන්නකනි ඔන්නක දාලා බෑ දාලා බලන්න නැත්නම් ඉතින් ඔවා සමාජී ද්‍රේවින ප්‍රශ්නේ නා දැන් උතෙන්ට ග්‍රෑනි එනවා ඕකේ ඉඳි බං කියන්න බෑ තාම තව පොඩ්ඩයි බා විනාඩි 4:22යි තප්පර තනහයිලු තරහයි මේ ග්‍රෑනිගේ කොට නිකන් අපේ ආච්චිගේ දතේ කොටසක් වගේ ග්‍රෑනි වදින්නොදි ඵලයක් මෙහි කිමීට යන අතරේම නැමිලා ගිහින් ඔය කොහෙද යන්නේ බලලා කිමීට යන්න ඕන ඵලයන් ග්‍රෑනි ඔය 1 2 3 ඵලයන් මේව සමාජී ද්‍රව්‍යන නොවන ප්‍රශ්න ලෙස හඳුන්වයි අඩ අම්මට ගජ කද්ද බං ඒ අරකනේ දැන්වත් අයියා උඹට බෑ බං ඔකට දාන්න මේක ආමු ගාවේ ගිහිල්ලා නෑ බං එකෙන් මේ කෙලි වෙනවා දන්නවනේ කිම්ම කෙලේනෝ ඉතින් ග්‍රෑනි ඵලයන් වදිනෝදී ඔකේ මේ දොර කාවට ගෙනල්ලා ඔකේ යන්නේ කොහෙද කියලා මීට පස්ටියෙන් බලා ගන්න. දැන් ඉතින් ඉවරයිනේ. දොර ඇරපියකෝ ගොබ්බි. මරණ බලාගන්න නැත්තම්. මරාගෙන කන්නේ ඉතින් අය දන්නවනේ. ග්‍රෑනි අඩු. තා පොඩි ඉවරයි බා. දැක්කනම් You want to play hide and seek? මොට්ටහු අනේ හුත් වෙන ගාවට ටිකේ
කිය වෙනවා. Where are you? අනේ පල්ලෙහාට පල්ලයන්කෝ. එන්න කීද? දැක්කද මොකක් හරි වෙනවා මේක හින්දා. තම්බන් ඔය ගහන්නේ නැහැ නිකන් ඉන්නේ. මේ ඊසි මොඩ් වල බං යනවා අඩුයි බං. වීකින් යනවා එක වෙනම කතාවක්. පඩිපොල් වල විතරයි. අඩෝ ශීරියලත්තා. To play hide and seek. අනේ පල්ලෙහාට යන්න. අඩෝ පල්ලෙහාට නේද? එතන අම්මට හු කිමිතරනේ පල්ලෙහාට ඵලයන්කෝ බං ග්‍රේනි. උඹට බං නමස්කාරයෙන් ඉල්ලන්නේ. වාදන දී ඵලය. මම ඵලයට යන්න පුළුවන් නැත්තම් මේ ඉඳ ගන්න තැනක් නැහැ. Granny. යද්දි අවශ්‍ය අප නෑනේ මහත්තයෝ සංසාරී. අඩෝ බං මේ ගේම් එක ප්ලේ කරන්නේ නම් බා ඊසි මොඩ් දාලා. මම උඹලට පොඩි දෙයක් කියන්නේ. දැන් වෙලාව 5:58යි බං. මේ මම රෙකෝඩ් කරනවා පේනවනේ. අඩෝ දෙමියන් බා. යන්නත් හිතනවා බෑත්. අල්ලලා හොල්ලලා අපි ඉනගමු. දැන් ග්‍රැනි ෂුවර් වෙනවා බං ඔතනට. ආයිති. පස්සට වෙඩි උණ්ඩයක් ගහලා. කිරි දෙනවා පොඩ්ඩක් හිටහන්කෝ. වෙඩි උණ්ඩයක්. ඔබට ශමපෝස කාලේ නැත්නම් ශමපෝස මාවල හරි දෙන්නම් බා. ඔකි ශ්‍රීඳන් අපේ හාගෙදර වාසනක් අය පුතාගේ නැන්දගේ සීයාගේ ආච්චිගේ අම්මගේ නං ඉන්නේ. Where are you? ඒ බම් මේකේ මෙහෙට එන්නේ දැකලාවද්ද? පලියන් ග්‍රැනි. I see you. අම්මට ගජනේ බා. ඕක දැන් මගිලා අපි බය වෙන්නේ නැහැ කියලා ඇත්ති. ඊවල හැම බං අපිත් එක්ක අඩෝ ග්‍රැනි බං බොහෙට යන්න බං. චර කරුණාව දයාව දක්කලා. ඉතින් මේ හුත්තේ මට යන්න ඕනේ. යම්මං අරගෙන ඔය සමාජි ද්‍රව්‍යන ප්‍රශ්න. ඔගේ හිතන්නේ නැති දැන් ඔය සද්දයාවට පස්සේ මම වැටුණා කියලා. දැන් ඔක කෙලිනවනේ. ග්‍රැනි හරි බං. අඩෝ මේ රෙද්ද කොල්ලක් ගන්නවනේ ගේම් ප්ලේ එකක්වත් ගහන්න බැරි හැටියක්. අලපංකෝ. දැන් ශාද්‍ය වෙනවා බං කරේ. මේ මොකද බං ස්ට්‍රක් වෙන්නේ? ඔය බලපන් ඔය දැක්කද බං? ස්ට්‍රක් වෙන ස්ට්‍රෝම් පෝෂි. මම දැක්කා. ඔය ස්ට්‍රක් වෙනවා. බලපන් බං. මම ගේම් එක පහක් දෙකට දාන්න කොල් ගන්න. මේ අපේ අම්මයි ෆෝන් එකේ ගහන්න බෑ. අපි තාත්තෙදි මට අර හෝන් බුක් කියන ලැප්ටොප් එකක් ගෙනත් දෙනවා. ඒකෙන් තමයි මම ගහන්න වෙන්නේ. උඹ බලපන්. ග්‍රැනි මම මෙතන ඉන්නේ කියලා දන්නවද? අපේ ආයෙත් වාසනාවක් කරලා තියෙන මේ වගේ ෆෑන් එකක්. එනට ඉතින් ආය. මම ওই ශබ්දෙට දැන් ඔතනත් ඉන්න.
එහා ගෙදර කුසුම් අක්කා වගේ. දැක්කම මට hina වුණාලු. එපා මට එපා. අඩු ශිලාඩ අඩු පල අඩු එබා අම්මේ සිරියාවයි මනහාරයි මට දැක්කම මට හිනාවයිලු කදියර කරේ මං කොම් දැන් දැම්ම මේ බලත් දිනාත උනි සලදායෙන් දීපේ මං අත්ති අච්චරතෝ ගැහුවේ නෑ අම්පන් ග්‍රැනී ගන්නේ ආයිදි මොනවද බැලුවනේ ෆෝන් එක බලන්න යා කො ෆෝන් එක දුන්නේ නෑ අම්මා කිව්වා මට දුන්නා කියලා අම්මා ගියපේ කොහොමද හරි බං ඉතින් එකෙන්ම කෑවන් තියාගෙන ඉන්න බැරි අසාවනේ නෙමෙයි කියලා තියෙන්නේ උඹට ශාල්ද බලලා කින් කෑවෙත් යඩන්නේ ඉතින් කද්ද බං මේ චාර්ජර් එක ගහපන් පස්සේ ගහමු ක්ලෝස් කරපන් ඩ්‍රයිව් එක ගහමු ඊට පස්සේ තව මේ දවස් තුන විතර අදන ෂොටිය හදාගන්න එක හදාගන්නවා බා එල්ලම ඉතින් අය දන්නවනේ ඔකි දැම්මෙන්නේ අපච්චි මොනවයි කියනකොට ආයෙ කොහෙන් හරි හෙඩ්ෆෝන් දෙයක් හරි මොකක් හරි මගුල කම්බලා නේද කඩල බලන්න ගියා හෙඩ්ෆෝන් එකද එබා මේකද තියෙනවා අර කෑල් ඔන්නක කනින් බා ඔන්නක අරගෙන ඔන්නක ඔතන දාගෙන දැන් සැන්ඩිනේ බෝඩ් එක පස්සේ ගමු ඒකින් ගත්ත කියලා ඇති වැඩක් නඩු ග්‍රෑනි මේ උඹට බය නෑ හරිද ශබ්ද දෙමට වැඩක් නෑ උඹ බයයි අපි බය නෑ හරිද උඹට බය නෑ කන්න I see you. මට අඩු මේ වාලා ගියා වාහනේට ඕන කෑල්ලක් අත්වා ගත්තේ නැති මම කොහෙද තව ග්‍රෑනි ගහන්නේ චාර්ජර් එක ගහපන් මොර හිට හම්බ බැටරි දැන් බල ඉන්න වෙලාව කියොත් කියන්නේ ග්‍රෑනි එනවද කියලා කියන්න බෑ මම බයයි ෂොක් ගන්න අඩෝ මටත් නිකන් ඉන්න බැරි අසහනෙ තියෙනවනේ කොම් පරියම් පඩපඩ ගාලා සැප නෑනේ මහත්තයෝ සංසාරේ ඔය ග්‍රෑනිට පොඩි ආතල්ලක් දෙන්න කාදයකෝ පාරවද කොට මෙහෙම බලන්න ඊයා බං ග්‍රෑනි අනේ ඉතහංගෝ
මොනවද බං හුත්තිය පැත්ත පැරදෙන් හා. කතා චාර්ජර් එක අනේ තෝ